to my channel. මං අද ඔයාලට කියන්න යන්නේ කොරියාවේ ඉන්න cute multi talented K-pop සුපිරිතරුවක් වන IU. එහෙම නැත්නම් Lee Ji-yoon ගැනයි. IU කියන්නේ Leon Entertainment එකේ Lee Ji-yoonට දුන්න ස්ටේජ් නේම් එක. මම සහ ඔබ යන වාක්‍යයේ නිරූපණය වේ. මිනිසුන් සහ සංගීතය අතර ඇති බැදියාව පෙන්වීමට එම නාමය යොදාගත්තා. IU කුඩා කාලයේ සිටම ගීත රචනා කරන්න, ගීත ගායනා කරන්න ගොඩක් ආසයිලු. ඇය කුඩා කාලේ සිටම එම ශාස්ත්‍රයේහි දස්කම් දැක්වුවා වගේම උනන්දුවක් තිබුණා. IUගේ පවුලේ තිබූ දරිද්‍රතාවයත් සමග IUට කුඩා කාලයේම දෙමව්පියන්ගෙන් වෙන් වී ආච්චිගේ රැකවරණය යටතේ ජීවත් වීමට සිදුවිය. පාසල් කාලයේ ඇගේ ගායනවලට ප්‍රශංසා ලැබීමෙන් පසු ඇය ගායිකාවක් වීමට තීරණය කරන අතර පරීක්ෂණ 20කට සහභාගී වූ නමුත් ඒ සියල්ලන්ගෙන්ම ඇය අසමත් වුණා. 2007 දී ඇයට වයස අවුරුදු 15 දී ලියෝන් එන්ටර්ටේන්මන්ට් සමග සම්බන්ධ වූ ඇය මාස 10ක පුහුණුවකින් පසු 2008 දී ශ්‍රේෂ්ඨයට පිවිසියේය. ඇය සිය මංගල ඇල්බමය Lost and Found එළි දැක්වීමෙන් ගායිකාවක් ලෙස ශ්‍රේෂ්ඨයට පිවිසියේය. 2010 දී ඇගේ රියල් ඇල්බමේ ප්‍රධාන ගීතය වන Good Day නිකුත් වීමෙන් පසු ඇය තවත් ජනප්‍රිය විය. Good Day ගීතය දකුණු කොරියාවේ ගාවොන් ඩිජිටල් ප්‍රස්ථාරයේ අඛණ්ඩව සති 5ක් තිබූ අතර 2019 දී එය බිල්බෝඩ් සඟරාවේ 2010 වසරේ විශිෂ්ටතම K-pop ගීත 100ෙහි පළවෙනි ස්ථානයට පත් විය. 2012 දී ඇය ඩොන්ඩුක් බාලිකා උසස් පාසලෙන් උපාධිය ලබා ගත්තා. ජාතියේ කුඩා සහෝදරිය මේ වන විට ජාතියේ විශාලතම තාරකාව බවට පත්ව ඇති අතර ලෝපුරා සුප්‍රසිද්ධ ලොකු ෆෑන් බේස් එකක් තියෙන සුපිරිතරුවකි. IU විසින් සිය වෘත්තීය කාලය තුළ ගීත 50කට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇත. ඇය විසින්ම රචනා කරන ලද ගීත 16ක් සෝලෝ සොන්ග්ස් ලෙස රිලීස් කර ඇති අතර ගීත 11ක් ගාන් ඩිජිටල් ප්‍රස්ථාරයේ ඉහළටම පැමිණ ඇත. දකුණු කොරියාවේ මිලියන 5කට වඩා අලෙවි වූ The Night ගීතයද ඇගේ ගීතයකි. IU ගීත රචකයෙක්, ගායිකාවක් සහ නිලියක් ලෙසද ප්‍රසිද්ධ වන අතර ඇය My Sister, Hotel Del Luna, Persona, Moon Lovers, The Producer වැනි ඉතා ප්‍රසිද්ධ වූ කොරියානු නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය. ඇයට කුඩා කල සිට මුහුණ පෑමට සිදු වූයේ ඉතා දුෂ්කර දිවියකටයි. ඇයට බොහෝ අභියෝග තිබුණද ඇගේ සිහින සමච්චරයට ලක් කළ ඇගේම ඥාතීන් සිටියද ඇයට මේ වන විට ලෝකයක් වශී කරගත් සුපිරිතරුවකි. අපිටද මෙයින් ගත හැකි ආදර්ශ බොහෝය. ඇගේ හැකියාව දක්ෂතාවය නිසා ඇයට සම්මාන බොහෝමයක් ලැබී තිබෙනවා. ඒ වගේම සම්මාන රැසකටද නිර්දේශ වෙලා තියෙනවා. 2020 දී පැවති මම සම්මානවලදී ඇයට Best Collaboration, Best Vocal Performance Solo, Best Female Artist යන අවෝඩ්ස් හම්බුණා. 1993 මැයි 16 වන දින දකුණු කොරියාවේ සෝල්හි සොයින්ජියොන් ඩොන්හි උපත ලැබූ ඇයට මේ වන විට වයස අවුරුදු 27කි. අවුරුදු 27 දී මෙතරම් දුරක් ඒමට තරම් IUගේ දක්ෂතාවය ඉතාගනේය. ක්‍රිස්තියානි පවුල් පසුබිමකින් පැවතේ. උස සෙන්ටිමීටර් 161කි. බර කිලෝග්‍රෑම් 47කි. IU නිදහසේ ඉන්න හැම වෙලාවෙම ඩයරි එක ලියන්න, සොන්ග්ස් ලියන්න, කම්පියුටර් එකේ වැඩ කරන්න කැමති. IU කැමතිම තරුව ගුමී සහ ඩොන් කියුන්. ප්‍රියතම නළුවා hän ජිමින්. ප්‍රියතම පොත Someday I Died. කැමතිම ෆිල්ම් එක Once. කැමතිම කෑම අමුමාළු සහ පැණි රස අර්තාපල්. වැඩියෙන්ම ඉන්න කැමති IU ට්‍රේනින් කරන රූම් එකේ. කැමතිම ගීතය Old Love. IUගේ අයිඩියල් ටයිප් වන්නේ ලස්සන සිනහාවක් ඇති කෙනෙක්. IU හිතන්නේ IU කතා කරන විට ඇගේ කටහඬ කැතයි කියලාලු. IUගේ ආදර්ශ පාඨය නම් කිසි විටකත් අත් නොහරින්න. ඇත්තටම IUගේ ජීවිත කතාවෙන් අපිට ගත හැකි ආදර්ශ ගොඩයි. ගොඩක් දෙනෙක් ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරුව කඩම් වැටෙනවා. එකපාරක් try කරලා අත්හරිනවා. එහෙම නොකර කිසි විටකත් අත් නොහරින්න ආදර්ශ පාඨය කරගන්නවා නම් ගොඩක් දෙනෙක්ට මේ ඉන්න තැනට වඩා අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන්.